හෙලෝ හයි. අද අපි කතා කරන්න යන්නේ හින්දි මූවී එකක් ගැන. ඒතර මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාලා ගොඩක් අය දන්න ශ්‍රීදේවිගේ අන්තිම මූවී එක තමයි මේක. ඒතර මේ මූවී එක හිට් වුණා ඒ විදිහට. මොකද ශ්‍රීදේවිගේ මට මතක විදිහට එයා මරුණාට පස්සේ තමයි මේ මූවී එක ආවේ. එක්කෝ එයා මැරෙනකොට මේ මූවී එක මේ වුණා හරි මොකක් හරි එහෙම. මේකේ මට මතක නෑ හරියටම. ඒ වගේ සීන් එකක් වුණා. එතකොට මේක 2017 ආපු මාම් කියන මූවී එක. එතකොට මේකේ අතර මේ මූවී එකේ නම විදිහටම අම්මෙක් ගැන තමයි තියෙන්නේ. අම්මෙක්ට මොනවද කරන්න පුළුවන්? අම්මෙක්ට මොනවද ළමයි වෙනුවෙන් කරන්න පුළුවන් කියන දේ තමයි මේකේ තියෙන්නේ. ඒක අපි සරලව කතාව ගත්තොත් එහෙම මේකේ මේ කැරක්ටර් එක ශ්‍රීදේවි. එයා තමයි මේකේ අම්මට ඉන්නේ. එතකොට මේක අපි මෙහෙම කතාව සරලවම කියනවා නම් කියන්නේ අනිවාර්යෙන් බලන්න. මොකද මේකේ ඒ ෆීලිං එක ගන්න ඕනේ. මේ මූවී එකේදී අපිට දැනෙන ෆීලිං එක ගන්න ඕනේ කිව්වට බෑ. එහෙනම් අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. ඒතර මේකේ වෙන්නේ මේකේ ඉන්නවා ගෑනු ළමයෙක්. ගෑනු ළමයාව රේප් කරනවා. කට්ටියක් එකතු වෙලා රේප් කරනවා. ඒ සිද්ධිය වෙන්නේ කොහොමද කියන එක පාටි තමයි වෙන්නේ. ඒකට පසුබිම් වෙනවා මේ අම්මා එක්ක වෙච්ච සිද්ධියක් එක්ක පසුබිම් වෙලා තමයි මේ සිද්ධිය කොහොමද ගැලපෙන්නේ. ඒතකොට එහෙම වෙලා ඒ දුව රේප් වුණාට පස්සේ මෙයාලා සාමාන්‍ය විදිහට අපි දන්න උසාවිය ගිහලා උසාවි නඩු කිව්වට හැබැයි මෙයාලට යුක්තිය කියන්නේ ජස්ටිස් එක හරියට දෙන්නේ නැහැ. ඒතකොට කියන්නේ සිදුවීම වෙච්ච පාර්ශවයට වඩා සිදුවීම කරපු පාර්ශවය නිදහස් වෙන. එතකොට මෙයාලා බලාපොරොත්තු වෙච්ච සාධාරණේ යාලට හම්බෙන්නේ නැහැ. එතකොට දැන් අම්මෙක් තාත්තෙක් විදිහට තමන්ගේ දුවට වෙච්ච මේ අසාධාරණයට සාධාරණයක් උසාවියේදී හම්බුනේ නැති එකත් එක්ක මේ අම්මා කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ? කොහොමද මේ දේවල් යුක්තිය කියන දේ කොහොමද තමන්ගේ දරුවා වෙනුවෙන් මොන කරන්නේ? එතකොට ඒ අතරේ කොහොමද මේ පවුලක් ඇතුළේ දෙයක් ප්‍රශ්නයක් වුණාම වෙන මොනද ප්‍රශ්න මොනවද? ඒ ප්‍රශ්න කොහොමද අම්මෙක් විදිහට මුහුණ දෙන්නේ? අනිත් එක හොඳම එක තමයි දැන් මේ අම්මා මේ ගෑනු ළමයාගේ බයොලොජිකල් මදර් නෙමෙයි. කියන්නේ ගෑනු තාත්තගේ සෙකන්ඩ් මැරේජ් එක තමයි මේ අම්මා. එතකොට මේ අම්මට කොහොමද දැනෙන්නේ? එතකොට ඒ අතර බැඳී කොහොමද ෆීල් කරගන්නේ? අන්න ඒ වගේ ගොඩාක් දේවල් ටච් වෙන කියන්නේ අපිට සෙන්සිටිව් පාර්ට් ගොඩාක් බැඳීම් අතර තියෙන සෙන්සිටිව් ගතිය ගොඩාක් දැනෙන මූවී එකක් තමයි මේක. ඒ හින්දා සෙන්සිටිව් ෆීලිං එක ගන්න මගේ අරුණන්න අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක් තමයි